හොඳයි. Toyota Rise එකයි Nissan Magnite එකයි ගැන දැනගන්න ඕනම දේවල් ටිකක් බලමුද. මේ කාර් දෙකම ආසියාවේ එහෙම අඩු වියදම් සබ් කම්පැක්ට් SUV හොයන අය අතර හරිම ජනප්‍රියයි දන්නවනේ. ඉතින් බලමු මේ දෙකේ තියෙන ලොකුම වෙනස්කම් මොනවද කියලා. හරි. පළවෙනි කාරණේ සයිස් එකයි පෙනුමයි. බැලුවොත් Rise එක Magnite එකට වඩා දිගයි, උසයි. ඒ කියන්නේ පිටිපස්සේ ඉඩ ටිකක් වැඩි වගේ. ඒත් Magnite එක පළලින් වැඩියනේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් වැඩියේ. ඒ ඉඳාර SUV ගතිය ටිකක් වැඩියෙන් තියෙනවා. දෙවනුවට එන්ජින්මයි පර්ෆෝමන්ස් එකයි. මේ දෙකේම අර ජනප්‍රිය 1.0 ලීටර් ටර්බෝ එන්ජින් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි Magnite එකේ පවර් එකයි අර ටෝක් එක එන්ජින් මේ ඇදීමේ බලය Rise ටර්බෝ එකට වඩා චුට්ටක් විතර වැඩි. ගියර් සිස්ටම් විකල්ප Magnite එකේ වැඩි. Magnite එක එලවද්දි ටිකක් ස්පෝටිය වගේ දැනෙනවා. Rise ටර්බෝ එකේ ඉන්නේ CVT ගියර් එක විතරයිනේ. ඒක ටිකක් ස්මූත් ඔටෝමැටික් ගමනකට තමයි බර. අන්තිමට ෆීචර්ස්, සේෆ්ටි සහ වැලියු එක ගැන. Magnite එකේ බලන්න අඩු ගානට වයර්ලස් charging 360 කැමරා වගේ නූතන දේවල් එනවා. Rise එකේ නම් high end model වල Toyota safety sense වගේ advanced safety දේවල් එනවා. airbags 6ක් වෙනකන් උනත් තියෙනවා. හැබැයි ඉතින් ලංකාවේ model වල ඌවා වෙනස් වෙන්න පුරුවන් හොඳේ. අනිත් එක තමයි Rise එකේ Japan made නිසා Toyota brand එක නිසා resale value එක වගේ කියලාත් කතාවක් තියෙනවා. ඉතින් එහෙමයි Magnite එක technology වටිනාකමයි පැත්තට බරයි. Rise එක Toyota විශ්වාසයේ safety එක ඉස්සරහට දානවා. තීරණය ඉතින් ඔයාගේ ප්‍රමුඛතා අනුව තමයි.